වැඩ කල් දාන්න හිතෙන්නේ ඇයි? ඔයාටත් තියෙනවද කරන්න වැඩ ගොඩක් තියෙදි පස්සේ කරමු කියලා හිතෙන පුරුද්දක්? ඇසෙස්මන්ට් එක, ජිම් යන එක, ස්ටාර්ට් කරන එක, අලුත් ඩ්‍රීම් එකක් ස්ටාර්ට් කරන එක අපි හැමෝම කවදා හරි වැඩ කල් දානවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ප්‍රශ්නේ තමයි ඒ පුරුද්ද නිසා අපේ ජීවිතේ ස්ලෝ වෙන එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඇයි වැඩ කල් දාන්නේ, ඒක නවත්තන්නේ කොහොමද සහ ප්‍රොඩක්ටිව් කෙනෙක් වෙන්න පුළුවන් සිම්පල් ටිප්ස් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා bell icon click කරන්න. අපි මුලින්ම බලමු වැඩ කල් දාන්නේ ඇයි කියලා. ගොඩක් වෙලාවට අපි වැඩක් පටන් ගන්නේ නැත්තේ ඒක පර්ෆෙක්ට් වෙන්න ඕන කියලා හිතන නිසා. මට හොඳ සෙටප් එකක් නෑ, මම තාම රෙඩි නෑ, තව ටිකක් earn කරන්න පටන් ගන්න ඕන කියලා හිත ඉන්නවා. හැබැයි ඒක කවදාවත් කට්ටිය කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට බයයි ෆේල් වෙයි කියලා. ඒ නිසා බ්‍රේන් එක සේෆ් සයිඩ් එකට යනවා. අලුත් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න, YouTube channel එකක් හදන්න, එක්සෑම් එක ස්ටඩි කරන්න බයයි ෆේල් වෙයි කියලා හිතනකොට ඔටෝමැටිකලි ඒකෙන් අයින් වෙනවා. ඒ වගේම TikTok ෂෝට් වීඩියෝ මිනිත්තු 5ක් වගේ බලන්න කියලා හිතාගෙන පැය 2ක් විතර ගිහිල්ලා. මෙන්න මේ හේතු නිසා තමයි අපි වැඩ කල් දාන්නේ. අපි බලමු වැඩ කල් දාන එකෙන් භයානක සයිඩ් එක. වැඩ කල් දාන එකෙන් සෝලි කොන්ෆිඩන්ට් එක නැති වෙනවා. මොකද ඔයා ප්‍රොමිස් වෙනවා හැබැයි ඒක කරන්නේ නැහැ. ඒකෙන් ඔයාගේ බ්‍රේන් එක හිතනවා මට මාව ට්‍රස්ට් නැහැ කියලා. ඒක තමයි මොටිවේෂන් නැති වෙන්න හේතුව. මේ පුරුද්ද නවත්තන්නේ කොහොමද කියලා අපි බලමු. ඔයා මුලින්ම ඔයාගේ ගෝල් එක මොකක්ද කියලා අඳුනගන්න. ඔයාට A level කරන කෙනෙක් නම් A level A3ක් දාලා විශ්වවිද්‍යාලය යන එක ඒ වගේ ලොකු ගෝල් එකක් තියෙනවා. ඒ ගෝල් එක ඔයාට යාගේ රූම් එකේ තියෙන තැනක ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයා ස්ටඩි කරනකොට ඒ මේස පිළිවෙලට සහ පිරිසිදුව තියාගන්න. පුළුවන් නම් ඉටිපන්දමක් වත්තු කරලා හරි ලස්සනට කාම් වයිබ් එකක් එතන හදාගන්න. එතකොට ඔයාට උදේම ආස හිතෙනවා පාඩම් කරන්න. ඊළඟ එක තමයි ෆෝන් එක කන්ට්‍රෝල් කරන එක. වැඩ කරන වෙලාවට නොටිෆිකේෂන් ඔෆ් කරන්න. ෆෝන් එක ටිකක් දුරින් තියාගන්න පුළුවන් නම් හොඳයි. 20 minutes වගේ වර්ක් කරන්න. එතකොට 5 minutes වගේ බ්‍රේක් එකක් ගන්න. නිතරම ෆියුචර් එක ගැන හිතන්න. ඔයා අද කරන ස්මෝල් දේ ෆියුචර් ලයිෆ් එකට බිල්ඩ් කරනවා. අද ස්ටඩි කරන එක, අද සේව් කරන එක, අද ස්ටාර්ට් කරන ඩ්‍රීම් එක කවදා හරි සක්සස් විෂන් එකක් ක්‍රියේට් කරනවා. මොටිවේෂන් එනකම් ඉන්න එපා. ඔයා අදම ස්ටාර්ට් කරන්න. ඔයාට පුළුවන්. ඔයා හිතනකටත් වඩා ගොඩක් දේවල් කරන්න. ඉතින් වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් මොටිවේෂන් වීඩියෝ බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.